Hello everyone, welcome back to the channel. ඉතින් අපි පසුගිය පාඩම් මාලාවේදී ඉගෙන ගත්තා simple present tense එකේ positive form එකකින් වාක්‍ය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. අද අපි මේ ඉගෙන ගන්න යන්නේ simple present tense එකේම negative form එකකින් කොහොමද වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ grammar lesson 2 එකත් එක්ක. ඉතින් අද අපි බලමු සරල වර්තමාන කාලයේ නැතාර්ථයක් විදිහට වාක්‍ය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. එතකොට මේ negative form එකකින් වාක්‍ය නිර්මාණය කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා helping verbs දෙකක උදව් ගන්න. right? අපි බලමු මේ helping verbs දෙක මොනවාද කියලා. ඒ වගේම මේ helping verbs දෙක කොහොමද දෙආකාරයෙන් pronouns සහ subjects එක්ක යොදාගෙන වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ helping verbs දෙක තමයි do සහ does. do සහ does. ඒ වගේම මේ negative form එකේ වාක්‍ය නිර්මාණයට මේ do සහ does උපකාරී වෙනවා වගේම අපි question form එකේ කියන්නේ ප්‍රශ්නයක් ආකාරයෙන් වාක්‍ය නිර්මාණය කරගන්නකොට අපිට මේ do සහ does කියන helping verbs වල උදව් ගන්න වෙනවා. එතකොට මේ do කියන helping verb එක අපි යොදාගන්නේ I, we, you, they කියන pronouns සමග සහ සියලුම plural subjects එක අපි යොදාගන්නේ මෙන්න මේ do කියන helping verb එක. ඒ වගේම මේ do කියන helping verb එකත් එක්කම නැහැ කියන දේ අර්ථ ගන්නවන්න අපිට not කියන word එක යොදා ගන්න වෙනවා. එතකොට do not කියලා අපි යොදා ගන්න. එතකොට I do not, we do not, you do not, they do not සහ සියලුම plural subjects එක අපි යොදාගන්නේ do not. ඒ වගේම ඊළඟ helping verb එක does එකත් එක්ක අපි නැහැ කියන දේ අඟවන්න not කියන word එකේ එකතු කරගන්නවා. එතකොට he, she, it කියන pronouns සමග අපි යොදාගන්නේ does not. ඒ වගේම සියලුම singular subjects එක අපි යොදාගන්නේ does not. එතකොට he does not, she does not, it does not සියලුම singular subjects එක අපි යොදාගන්නේ does not. එතකොට අපි ඊළඟට බලමු මේ do not සහ does not යොදාගෙන කොහොමද වාක්‍ය සරලව නිර්මාණය කරගන්නේ කියලා. right, අපි දැන් බලමු plural subjects එක්ක කොහොමද negative form එකේ sentences නිර්මාණය කරගන්නේ කියලා. එතකොට plural subjects එක්ක sentences නිර්මාණය කරගැනීමේදී අපිට ගන්න වෙනවා helping verb එකක්. ඒ තමයි අපි ගන්න එක do. එතකොට do සමග අපි නැතාර්ථය ගැන කියන්නේ not ගන්නවා. එතකොට do not අපි contraction එක නැත්නම් short form එක don't. do not කියන එකේ short form එක don't. right. okay, අපි බලමු අපේ sentences මොනවාද කියලා. right. the first one is I don't like to drink coffee at night. I don't like to drink coffee at night. කියන්නේ මම රාත්‍රී කෝපි බොන්න කැමති නැහැ. එතකොට I සමග යෙදෙන්නේ do not. next one, we don't live in the town. We don't live in the town. අපි නගරයේ ජීවත් වන්නේ නැහැ. මෙතන we සමග යෙදෙන්නේ do not. next one, you don't have class right now. You don't have class right now. ඔයාට දැන් පන්තියක් නැහැ. මෙතන you සමග යෙදෙන්නේ do not. right. next one, they don't bring lunch from home. They don't bring lunch from home. මෙතන they සමග යෙදෙන්නේ do not කියන contraction එකේදී don't වෙනවා. එතකොට they සමග යෙදෙන්නේ do not. okay, last one, the students don't like difficult exams. The students don't like difficult exams. ශිෂ්‍යයන් අමාරු විභාග වලට කැමති නැහැ. මෙතනත් එතකොට plural subject එකක් තියෙන්නේ students කියලා. එතකොට මේ සමගත් අපි භාවිතයට ගන්න helping verb එක තමයි do not. right. අපි ඊළඟට බලමු singular subjects එක කොහොමද මේ negative form එකේ sentences නිර්මාණය කරගන්නේ කියලා. okay, දැන් අපි බලමු simple present tense negative form එකෙන් singular subjects එක කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. එතකොට අපි මෙතනදී යොදා ගන්න helping verb එක තමයි does කියන එක. does not negative form එක දාලා අපි not දානවා. එතකොට does not අපි doesn't කියලා contraction එකේදී වාර්තා කරනවා. does not, doesn't. right. our first sentence is he doesn't teach science. He doesn't teach science. ඔහු විද්‍යාව උගන්වන්නේ නැහැ. මෙතනදී වැදගත් කරුණක් මතක් කරගන්න ඕනේ අපි. දැන් ඔයාලට මතක ඇති අපි singular subject එකක් යොදා ගන්නවා නම් අපි මේ වාක්‍ය යොදා ගන්න main verb එක singular කරගන්න ඕනේ. කියන්නේ ඒක වචන කරගන්න ඕනේ. නමුත් මෙතනදී ඒක අදාළ වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි මේ යොදා ගන්න helping verb එකේ මේ does කියන එක තුල
S අන්තර්ගතයි කියලා අපි උපකල්පනය කරනවා. ඒ උපකල්පනය කිරීම නිසා අපි මෙන්න මේ main verb එක තියාගන්නේ base form එකේ, කියන්නේ මූලික ස්වරූපයේ. සරල මතක තියාගත්තොත් does යදෙනවා නම් වාක්‍යයක අපි තියෙන main verb එක base form එකේ තමයි තියාගන්නේ. ඒ negative වලට question form එකේ sentences වලට අදාළයි. Right. Next one, she doesn't drink tea in the morning. She doesn't drink tea in the morning. ඇය උදේට තේ බොන්නේ නැහැ. එතනත් එහෙමයි. She කියන්නේ කෙනෙක්. එතන drink කියන්නේ main verb එක. අපි මේකත් base form එකේ තමයි තියාගත්තේ. මෙතන does තිබෙන නිසා. Next one, it doesn't work properly. It doesn't work properly. ඒ හරියට වැඩ කරන්නේ නැහැ. Right. Next one, my brother doesn't like to swim. My brother doesn't like to swim. මගේ සහෝදරයා පිහිනන්න කැමති නැහැ. එතනත් එහෙමයි main verb එක අපි තියාගෙන තියෙන්නේ base form එකේ. මෙහිදී අපි විශේෂයෙන්ම ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි does යදෙනවා නම් වාක්‍යයක තියෙන main verb එක base form එකේ තියාගන්නවා කියන දේ අපි ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් තව වාක්‍ය නිර්මාණය කරගන්න. එතකොට මේ හරිම පහසු කාර්යයක් වෙනවා.